අද අපි කතා කරන්නේ ටයිටැනික් නැව් අනතුර ගැන. ඉතිහාසයේ සිදු වූ දරුණුතම නැව් අනතුර වශයෙන් සැලකෙන්නේ ටයිටැනික් නැව් අනතුරයි. එවකට ලෝකයේ ඉහළම ඉංජිනේරු තාක්ෂණයේ නිපද වූ විශාලතම චලන වෙන වස්තුවද වූයේ ටයිටැනික් නැවයි. කිසිදා නොගිලෙන නෞකාව ලෙසද හැඳින්වූයේ ටයිටැනික් නැවයි. නෞකාව සිය ප්‍රථම ගමනේදී උතුරු අත්ලාන්තික් සාගරයේ විශාල අයිස් පර්වතයක ගැටීමෙන් මුහුදුබත් වූයේ සමස්ත ලෝකයම කම්පාවට පත් කරමින්ය. එවකට ලෝකයේ විශාලතම නෞකාව ලෙස ලොව ප්‍රකට වූ නෞකාව අඩි 900ක දිගින් සහ මහල් 25ක උසකින් සමන්විත වුණා. යුගයේ හොඳම තාක්ෂණය උපයෝගී කරගෙන නිපද වූ ටයිටැනික් ටොන් 46000ක ඇදහිය නොහැකි ස්කන්ධයකින් සමන්විත වුණා. විශේෂිත කරුණ නම් මෙය සැලකුවේ කිසිදා නොගිලෙන නෞකාවක් වශයෙන්. එයට හේතු තිබුණා. සාගරයේ සිදුවිය හැකි දරුණුතම අනතුර වන නෞකා දෙකක් එකිනෙක ගැටීම. එවැනි අනතුරකට මුහුණ දුන්නොත් ටයිටැනික් නැව දින දෙකක් තුනක් සුරක්ෂිතව පාවෙමින් තිබෙන ආකාරයට නැව නිර්මාණය කරලා තියෙනවා. එම කාලයේදී වෙනත් නැවක සහාය ලබා ගන්න හොඳටම ප්‍රමාණවත් වෙනවා. කෙසේ නමුත් 1912 අප්‍රේල් 14 වෙනිදා ටයිටැනික් නැව අයිස් කුට්ටියක වැදීමෙන් පසු පැය 3ක් ඇතුළත සම්පූර්ණයෙන්ම මුහුදුබත් වුණා. 1912 අප්‍රේල් 10 වෙනිදා එංගලන්තයේ සවුත් හැම්ස්ටන් වරායෙන් නැව දියත් වුණා. නැව් ගමනාන්තය වූයේ ඇමරිකාවේ නිව්යෝක් නගරයයි. කාර්ය මණ්ඩලයට අමතරව 2200ක මගීන් පිරිසක් මෙහි යාත්‍රා කළා. නමුත් ගමනාන්තය වූ නිව්යෝක් නගරයට ළඟා වූයේ මුළු පිරිසෙන් 3න් 1කට අඩු ප්‍රමාණයක්ය. 1912 අප්‍රේල් 14 වෙනිදා රාත්‍රී 11:35ට පමණ අතිවිශාල අයිස් කන්දක් නෞකාවට සැතපුම් කාලක් පමණ ඉදිරියේ දැర్శණය වුණා. නැව් කාර්ය මණ්ඩලය වහාම නැවේ වේගය අඩාල කර හැරවීමට උත්සාහ කළත් අතිදැවැන්ත ස්කන්ධය නිසා එය ඉතාමත් අපහසු වුණා. රාත්‍රී 11:40ට ටයිටැනික් අයිස් පර්වතයේ වේගයෙන් ගැටුණු අතර අඩි 900ක් වූ නැව් බඳේ අඩි 300කට ඉන් හානි වුණා. ගැටීමෙන් නැවේ ප්‍රධාන අංගන 16න් 6ක්ම දරුණු ලෙස හානියට පත්ව තිබුණා. මධ්‍යම රාත්‍රියේ එළඹෙන විට නැවේ පහළ අංගනය ක්‍රමයෙන් ජලය පිරී පැවතුණා. අලුයම 1:20 වන විට ජලය ක්‍රමයෙන් ඉහළට පැමිණෙමින් පැවතුණා. අලුයම 2 වන විට නැවේ ඉදිරි කොටස දක්වා ජලය පිරී තිබුණා. එකවරම නැවේ අවර පෙති සහිත කොටස ජලයෙන් ඉහළට එසවුණා. නෞකාව සුවිසල් ස්කන්ධයකින් යුත් නිසා මධ්‍යයෙන් දෙකට වෙන් වුණා. 20 වන සියවසේ මුල් භාගයේ මිනිසා විසින් නිපද වූ විශාලතම චලනය වන වස්තුව සිය අවසන් ගමන ගියේ ඒ අයුරේ. ගණිතානුකූලව නෞකාවේ විනාශයට ඍජුවම බලපෑ කරුණ අයිස් පර්වතයේ ගැටීම වුවත් ඊට අමතරව වක්‍ර බලපෑම් කරුණු රාශියක් පවතිනවා. ඉතින් මේ වගේ දැනුවෙන් පිරි වීඩියෝ ඉදිරියටත් බලන්න අපි සමගම එකතු වෙලා ඉන්න. ස්තුතියි.